ගමට හදින් හදට සෙන්මල් බුබුදන සතිමන්ස සිළු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක්. මම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන වෘත්තියෙන් වෛද්‍යවරයෙක්, ඒ වගේම මනෝ චිකිත්සකවරයෙක්. අවුරුදු ගාණක් මගේ වෘත්තිය උනේ මනෝ චිකිත්සාව. මේ අතරදී මට විශේෂ ආරාධනාවක් හම්බුණා අපේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් සාරධර්ම ප්‍රවර්ධන නැත්නම් මේ පුණ්‍ය ග්‍රාම වැඩසටහන සඳහා යම් සම්පත් දායකත්වයක් ලබා දෙන්න. මම හිතනවා මේ පුණ්‍ය ග්‍රාම වැඩසටහන අති විශිෂ්ට වැඩසටහනක් ගම්මාන 100ක විතර ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩසටහනේ මූලික අරමුණ උනේ මොකක්ද? විනයගරුක නීතිගරුක සාරධර්ම වලින් පිරිපුන් පුරවැසියන් මේ ගම්මානවල බිහි කළා. ඒක අවසානයේ රටේ ඵලදායීතාවය සඳහා මේ පුරවැසියන් දායාද කිරීමේ විශිෂ්ට අරමුණෙන් තමයි මේ පුණ්‍ය ග්‍රාම වැඩසටහන ආරම්භ වෙන්නේ. විශේෂයෙන් නව රජයේ පත් වුණාට පස්සේ ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපේ බුද්ධ ශාසන අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම මම හිතනවා ලේකම්තුමා සහ අතිරේක ලේකම්තුමියන්ලා සෝතුමන්ලා ඇතුළු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ වැඩසටහන අලුත් අධීරක් නැත්නම් අලුත් ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න අදහස් කරලා තියෙනවා. එහි එක ප්‍රධාන පියවරක් හැටියට ඔබ සියලු දෙනාට සතුටෙන් අපි දනුම් දෙන්න කැමති සතිමන්සල නැමැති YouTube නාලිකාව ආරම්භ කරන්න නියමිතයි. සතිමන්සල කියන්නේ මනා සිහියෙන් යුක්ත ජීවන ගමන් මගේ නවාතැන. ඔබේ ආලින්දයට, ඔබේ සෙල්ෆෝන් එකට, ඔබේ ලැප්ටොප් එකට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විවිධ විද්වතුන් පැමිණෙනවා. මොකටද? ඔබ තුළ මිනිසෙක් නිර්මාණය කරන්න. සාරධර්ම පිරිපුන්, විනයගරුක, සත්‍යවාදී, අවංක, මද්ද්‍රව්‍ය වලට පෙළඹෙන්නේ නැති අලුත් પરම්පරාවක් මේ රටට බිහි කරන්න තමයි මේ නාලිකාවේ එක ප්‍රධාන පරමාර්ථයක්. ඔබ දන්නවා අපේ රටේ ඉන්න බොහෝ අය එහෙම නරක නැහැ. පිළිවෙලට වැඩ කරගෙන, ඉලක්ක ජය අරගෙන, සතුටින් ඉඳගෙන, අඩුපටියක් ගත්තත් හොඳට මුදල් ටික කළමනාකරණය කරගෙන, අනවශ්‍ය වියදම් ටික අඩු කරගෙන නේද, රස්සාව හොඳට කරගෙන, දැන් බලන්නකො ආයතනයේට හරි ආදරෙන් පෞල් ජීවිතේ හොඳට ගෙවාගෙන, දරුවෝ ටික හොඳට හදාගෙන, අරක්කු සිගරට් බොන්නේ නැතුව, පෞලේ හොඳ සමගියක් තියාගෙන, හොඳ විනෝදයෙන් සතුටින් රටට වැඩ කරගෙන ඉන්න බොහෝ පුරවැසියෝ මේ රටේ තාම ඉන්නවා. මේ රටේ බහුතර පුරවැසියෝ එහෙමයි. හැබැයි ඒ අතර ඊටාම සුළු පිරිසක් මේ රටේ ඉන්නවා මෙන්න මේ වගේ. ඔබ දකින්න නැති මේ සංසිද්ධිය. මේ මෑතක අපිට ආందోලනයක් සිදු වෙච්ච මේ වෛද්‍යවරියගේ කතාව. මේක මාධ්‍ය වාර්තා කරා. ඊට අමතරව ඔබ දන්නවා මෙන්න මේ වගේ පුරවැසියෝ. මේ බලන්න. රැකියාව අවුල් කරගෙන, ආයතනයේට ලැබියාවක් නැහැ, ඉලක්ක අවුල් කරගෙන, වැඩවල පිළිවෙලක් නැහැ. මේ බලන්න. හොඳට පඩි ගන්නවා, 7-5ක් අතේ නැහැ, මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. වෙලාවට වැඩක් කරගන්න බෑ. මේ සතුට ප්‍රබෝධයක් නැහැ, නිතර ඉන්නේ තරහෙන්, අනිත් අය සමග ගැටුම්, සහයෝගයෙන් වැඩක් කරන්න බෑ, හැම වැඩක්ම පරක්කුයි. පෞල් ජීවිතය අවුල් වෙලා ළමයි ඉගෙන ගන්න. දරුවන්ගේ ප්‍රශ්න නිතරම ගෙදරට වියදම් කරන්න සල්ලි නෑ, අනියම් සම්බන්ධකම් නෑ, දැන් සමග ගැටුම්, සබඳතා ගෙනියන්න බෑ, ගෙදර යන්නේ බීලා. විවිධාකාර ලෙඩ රෝග ගෙවල් හදලා තියෙන බාගෙට ගෙවල් වල පිළිවෙලක් නෑ, සල්ලි වලට කරපු දෙයක් නෑ. මෙන්න මේ වගේ පුරවැසියොත් අපේ මේ ගම්මානවල නගර ආශ්‍රිතව ඔබේ ගෙදර, ඔබේ නෑදෑයෝ, ඔබ දන්න හඳුන්න අය ඉන්නවා. දැන් මේ අයත් අපේ රටේ පුරවැසියෝ, මේගොල්ලෝ ආදරණීය පුරවැසියෝ. මේ අයගේ තියෙන මේ ප්‍රශ්න ගැටලු විසඳලා මේ රටේ යහපත් පුරවැසියෝ බවට අපිපත් කරගන්න ඕන. මම හිතනවා නව රජයේ තියෙන එක ප්‍රධාන අරමුණක් තමයි මෙන්න මේ වගේ පුරවැසියන්ව මේ රටේ ඵලදායීතාවය සඳහා සහභාගී කරවගන්න එක. නිසා රජයේ පටන් ගත්ත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එක දැවැන්ත පියවරක් තමයි ක්ලීන් මයින්ඩ් සහ ක්ලීන් ෆැමිලි. ඊටාම ප්‍රබුද්ධ පවුලක් හදලා ඒ තුලින් ප්‍රබුද්ධ පුරවැසියෝ හදන වැඩසටහන. එහි ආරම්භක
පියවර තමයි මේ YouTube නාලිකාව. මං හිතනවා හොඳ ගුණාත්මක පවුලක් නැත්තම් clean family clean mind මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තමයි රජයේ අදහස. ඒ වෙනුවෙන් අප සමග එකතු වෙන්න, අත්වැල් බැඳ ගන්න, අපි මේ පුරවැසියන්ට උදව් කරගෙන මේ රට වඩා යහපත් ඵලදායී සමාජ ක්‍රමයක් සරහා මෙහෙවීමට පෙළ ගැසෙමු කියන ආරාධනාව කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කළා. නැවත හමු